Hey guys, අද අපි බලන්න යන ඔයාලගේ බැංක් account එක hack වෙන chance එක ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන් tips 10ක් ගැන. දැන් අපි මේ tips ටික බලමු. Go into the video. Step number 1. ඔයාලගේ mobile banking app එකේ password එක හොඳ strong password එකක් විදිහට තියාගන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ letters, symbols, numbers වගේ ඒවා එකතු කරලා password එක හදලා තියාගන්න. එතකොට hackersලට hack කරගන්න අමාරුයි. Step number 2. 2FA verification on කරලා තියාගන්න. ඒ කියන්නේ OTP, Face ID, fingerprint scan වගේ දේවල් ඔයාලගේ app එකට දාලා තියාගන්න. ඒකෙනුත් ඔයාලගේ app එක ගොඩක් safe විදිහට තියාගන්න පුළුවන්. Step number 3. ඔයාලගේ OTP පාත් එක share කරගන්න යන්න එපා. ඒක ගොඩක් dangerous වැඩක්. ඔයාලගේ OTPs බැංකුව හරහා හෝ කොතන හරි තැනකින් ඒම දේශින් අහන්න කරන්න යන්නේ නැහැ. ඒකින්ද ඔයාලගේ OTPs කොහේවත් share කරගන්න යන්න එපා. ඔයාලගේ යාළුවෙක්වත් ඔයාලගේ OTPs share කරන්න එපා. Step number 4. නොදන්න කෙනෙක් යවන links touch කරන්න යන්න එපා. ඒ කියන්නේ SMS යවන්න පුළුවන්. ඔයාලට මොකක් හරි price එකක් හෝ මොකක් හරි හම්බෙලා තියෙනවා. පිට රටකට යන්න chance එකක් හම්බෙලා තියෙනවා කියලා SMS යවන්න පුළුවන්. ඒව touch කරන්න එපා. ඒව touch කරොත් ඔයාලගේ bank එක hack වෙන chance එක ගොඩක් වැඩි. ඒකින්ද දැන්ම ඒව touch කරන පුරුද්ද අතාරින්න. Step number 5. Unknown bank apps use කරන්න යන්න එපා because it's very dangerous. ඒකින්ද unknown apps use කරන්න යන්න එපා. ඒ කියන්නේ මෙහෙමයි. වෙබ්සයිට් තියෙන්න පුළුවන්, apps තියෙන්න පුළුවන්, ඒවා fake වෙන්නත් පුළුවන්. ඒකින්ද ඔයාලා use කරන app එක දෙපාරක් තුන්පාරක් check කරලා බලලා official app එකද කියලා බලලා use කරන්න පුරුදු වෙන්න. Step number 6. Public Wi-Fi එක connect වෙලා ඉන්න වෙලාවක ඔයාලගේ banking වැඩ කරගන්න යන්න එපා. එතකොට hackers-ලාට ඔයාලගේ phone එක ලේසියෙන් hack කරගන්න පුළුවන්. ඒකින්ද public Wi-Fi use කරන්නේ නැති වෙනකම් හොඳයි. ඒකත් එච්චර හොඳ දෙයක් නෙවෙයි. public Wi-Fi use කරන එක නවත්ත ගන්න. එතකොටත් ඔයාලගේ phone එක hack වෙන chance එක ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන් වෙනවා. Step number 7. ඔයාලගේ phone එකයි bank app එකයි හැම වෙලාවෙම update කරලා තියාගන්න. latest update එකක් ආවම ඒ update එක ඒ වෙලාවම පුළුවන් තරම් ඉක්මනට කරලා ඉවර කරගන්න බලන්න. එතකොට ඔයාලගේ security updates ගොඩක් දුරට වැඩි කරගන්න පුළුවන්. එතකොට security mistake එකම තිබ්බොත් ඒවත් හරි යන්න ගොඩක් chances තියෙනවා. ඒකින්ද update කරන්න ඔයාලගේ phone එකයි app එකයි. Step number 8. transaction enable කරලා තියාගන්න. ඒ කියන්නේ ඔයාලගේ බැංකුවේ සල්ලි එන එකයි යන එකයි ඔයාලගේ phone එකට message එකක් විදිහට එන විදිහට ඔයාලා හදලා තියාගන්න. එතකොටත් ඔයාලගේ බැංක් එකේ මොනවද වෙන්නේ කියලා ඔයාලට update වෙලා වෙන්න පුළුවන්. එතකොට ඔයාලා බැංක් එකේ safe විදිහට තියාගන්න පුළුවන්. Step number 9. ගිණුමේ ගණදෙන නිතරම check කරන්න පුරුදු වෙන්න. සැකසහිත transaction එකක් වුණොත් ඒ වෙලාවම ඒක බැංකුවට දැනුවත් කරන්න. එතකොට ඔයාලගේ බැංකුවේ මොකක් හරි ඔයාලා දන්නේ නැති දෙයක් වුණොත් ඒක ඒ වෙලාවම බැංකුවට දැනුම් දෙන එක ගොඩක් දුරට හොඳයි. Step number 10. ඔයාලගේ device එකේ face lock, fingerprint, pin ඔක්කොම දාලා තියාගන්න. full security දෙයිලා තියාගන්න. එතකොටත් ඔයාලගේ bank account එක ගොඩක් දුරට safe විදිහට තියාගන්න පුළුවන්. තව එකක් ඔයාලගේ phone එකේ ඒ කියන්නේ ස්මාර්ට්ෆෝන් එක ඔයාලගේ බැංක් වැඩ කරනකොට ඒකෙන් යනවන OTP කෝඩ් එකක් ඒක වෙනම පොඩි ෆෝන් එකකට හරි ඒකට යන විදිහට සෙට් කරලා තියාගන්න. ඒකෝර බැංක් ට්‍රාන්ස්ෆර් කරන ෆෝන් දෙකම ඕනේනේ. එතකොට හැක් වෙන chance එක ගොඩක් දුරට අඩු කරන්න පුළුවන් වෙනවා. ඔයාලට මේ වීඩියෝ එක යූස්ෆුල් නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක වෙන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු. උත්තර